ඔබ හිතනවාද කලබල වෙලා තරහ අරගෙන කෑ ගහලා හොඳද රණ්ඩු වෙලා කෙනෙක්ගේ අඩුපාඩුවක් හදන්න පුළුවන් කියලා? ඔබ විශ්වාස කරනවද? එහෙම අඩුපාඩු හදන්න බෑ. අපි සමහර වෙලාවට කෑ ගහනකොට තරහ ගන්නකොට කලබල වෙනකොට මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හදාගත්තා වගේ අපිට පෙනේ. හරි? හිතන්න ඔබ දරුවෙකුට කෑ ගහනවා කියලා. ළමයෙකුට හරි වේවා, ගෙදර කෙනෙකුට වේවා, වැරද්දකට අපි කෑ ගහනවා, බයිනවා. හරිද? තර්ජනය කරනවා. අපි ආයෙම කරන්න කරොත් එහෙම ගහනවා. අපිට පේනවා ඒ කෙනා ඒක කරන්නේ නැහැ වගේ. ඊට පස්සේ ඒක කරන්නේ නැති වෙයි කියලා අපිට හිතෙනවා. හොඳට මතක තියාගන්න. ඒ වෙලාවට අපි කරන්නේ වැරද්ද හදාගන්න එක නෙමෙයි. මොකද්ද? වැරද්ද යටපත් කරගන්න එක. වැරද්ද හංග ගන්නවා අපි. හොඳයි. ඒක හරියට මොකක් වගේද? බැලුම් බෝලයක්. හිතන්න බැලුම් බෝලයක් අපි වතුර යට තියාගෙන ඉන්නවා. ඔබාගෙන ඉන්නවා. හොඳයි. දැන් බැලුම් බෝලේ වතුර යට තියෙන්නේ මොකක් නිසාද? අපි අල්ලගෙන ඒ බැලුම් බෝලේ ඔබාගෙන ඉන්න නිසා.